welcome back to my YouTube channel. Hi. ඔන්න අද මම අප්ලෝඩ් කරන්නේ ටිකක් ස්පෙෂල් vlog එකක්. ඉතින් මේක මගේ යුනිවර්සිටි ජර්නි එකේ අචීව් කරගත්ත තවත් එක් එක්ස්පීරියන්ස් එකක්. අපේ යුනිවර්සිටි එකේ zero plastic එකෙන් මේ පාර ඕගනයිස් කරලා තිබ්බා walk and beach clean up එකක්. as a volunteer අපි මේකට join වුණා. මුලින්ම අපිට තිබ්බේ මාතර වෙනකම් walk එකක් යන්න අපේ යුනිවර්සිටි එකේ ඉඳලා. අපි මුලින්ම හිතන් ඉන්දියේ එන ලොකු දුරක් තියෙනවා කියලා මාතරට. ඒත් එහෙම ගිහින් බලද්දි ලොකු දුරක් නැහැ ඉතින්. කොහොම හරි උදේ 8ට විතර අපි යුනිවර්සිටි එකෙන් walk එක යන්න පටන් ගත්තා. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. ඔන්න කොහොම හරි දැන් අපි මාතර ටවුන් එකට නම් ආවා. අපි 10 විතර වෙද්දි පටන් ගත්තා බීච් ක්ලීන් කරන්න. ඇත්තටම මේ ඉවෙන්ට් එකේ ඕගනයිසින් පාර්ට් එක හොඳටම කරලා තිබ්බා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට හරියට වෙලාවට මේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වුණා. මේකේ මේන් ඕගනයිසින් ටීම් එක මං හිතන්නේ Faculty of Technology. එයාලා වෙනමනේ අපේ මේන් කැම්පස් එකේ නෙවෙයි ඉන්නේ කඹුරුපිටියේ. ඒගොල්ලෝ වෙනම මෙතනට ඇවිල්ලා උදේ ඉඳන් ලොකු එෆර්ට් එකක් දුන්නා මේ වැඩ ටික ලස්සනට සාර්ථකව ඉවර කරගන්න. ඒ වගේම මාතර පොලිසියනුත් අපිට ලොකු සපෝට් එකක් දුන්නා. හැම ෆැකල්ටි එකෙම වගේ මේකට ජොයින් වෙලා තිබුණා. මේ වර්ක් එකේ හයිලයිටඩ්ම පාර්ට්නර් තමයි මෙයා. කැම්පස් එකේ වර්ක් එක පටන් ගත්තා නේ ඉඳන්ම බීච් එක වෙනකම්ම මෙයා අපිත් එක්ක ආවා. අපිට ක්ලීන් අප් එක පටන් ගන්න කලින් ඕගනයිස් කමිටි එකෙන් වගේම පොලිසියෙන් අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඊට පස්සේ අපි බීච් ක්ලීන් අප් එක පටන් ගත්තා. හැබැයි මේ හැම වීඩියෝ එකම මම රෙකෝඩ් කරේ නැහැ. මොකද අපි එතන ගිය මේන් පර්පස් එක අමතක කරලා මට බෑනේ රෙකෝඩ් කර ඉන්න වීඩියෝ එකක්. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලා වගේ. ජීවිතයේ මේ විදියට පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලා වගේ. හැබැයි මම පොඩි හරි වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරගත්තේ මොකද මේක අපි ෂෝ ඔෆ් කරාට කමක් නැති දෙයක්. මොකද ඩිරෙක්ට්ලි මේක අපේ පරිසරයට හිතකර දෙයක් සහ මේ zero plastic concept එක timely topic එකක්. කව හැම කැම්පස් එකකින් වගේම zero plastic related event organize කරනවා මේ වෙද්දී. ඔයාලට මොකද හිතෙන්නේ මේ සම්බන්ධයෙන්? හොඳයි. මොකද හිතෙන්නේ රටට මේ වගේ දෙයක් කිරීම සම්බන්ධව? ඒ වගේ අදහස් තමයි මේ ජනතාවගෙන් මට ලැබෙන්නේ මේ වෙලාවේ. අපිත් එක්ක මේ වෙලාවේ zero plastic society එක තමයි University of Ruhuna zero plastic society එක තමයි මේ වැඩසටහන කරන්නේ. බීච් ක්ලීන් අප් එකේ උන්නාට පස්සේ OC එකෙන් අපිට රිෆ්‍රෙශ්මන්ට් ලෑස්ති කරලා තිබ්බා. ඉවෙද්දි නම් ඉවෙන්ට් එකේ වැඩ 100%ක්ම ඉවරයි. ඉතින් ඉස්සරහට වොලන්ටියර් කෙනෙක් විදිහට zero plastic එකේ ඉවෙන්ට් වලට සම්බන්ධ වෙන්න කැමති අයට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්නම්. ඔයාලා සම්බන්ධ වෙන්න.
ඉතින් ඔහොම තමයි අපේ ඉවෙන්ට් එක අද ඉවර වුණේ. මේක සක්සස්ෆුලි කරගන්න උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ඔයාලා මොකක් හරි පරිසර පද්ධතියකට ප්ලාස්ටික් විසි කරනවා නම් ඒ ගැන දෙපාරක් හිතලා විසි කරන්න. The environment is protected, we are automatically protected.